සුබ දවසක් සියලු දෙනාටම. ඉතින් අදත් Youth Well අපේ YouTube channel එකෙන් ඔයගොල්ලන්ට ඉතාමත් වැදගත් වෙන මාතෘකාවක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ තමයි ලිංගිකත්වය සහ මානසික යහපැවැත්ම. අපි මේ මාතෘකාව ගැන ඉතාමත් පුළුල් ලෙස කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ලිංගිකත්වය යන කුමක්ද? මුලින්ම ලිංගිකත්වය කියලා ඇත්තටම අදහස් කරන්නේ මොකක්දයි තේරුම් ගමු. ඒක ලිංගිකව හැසිරීම ගැන පමණක් නොවේ. එය ලිංගික ජීවීන් ලෙස අපට හැඟෙන, ප්‍රකාශ කරන සහ අපව තේරුම් ගන්නා ආකාරය ගැනයි. එයට අපගේ හැඟීම්, ආකර්ෂණයන්, ආශාවන් සහ අන් අය සමග චිත්තවේගීය සම්බන්ධතා ඇතුළත් වේ. ඉතින් අපි අපේ ලිංගිකත්වය පිළිබඳ පැහැදිලි අවබෝධයක් තිබීම අපිට අපිව වඩා හොඳින් දැනගන්න උපකාරී වෙනවා. මිනිස්සු ඔවුන්ගේ අවශ්‍යතා සහ සීමාවන් තේරුම් ගත් විට ඔවුන්ට වඩාත් විශ්වාසදායක, සැහැල්ලු සහ මානසික ස්ථාවරභාවයක් දැනෙනවා. හැබැයි යමෙකු තම ලිංගිකත්වය ගැන ව්‍යාකූල වූ විට හෝ වරදකාරී හැඟීමක් ඇති වූ විට එය ආතතිය, කාංසාව හෝ මානසික අවපීඩනයට පවා හේතු වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ ගැන දැන ගැනීම මානසික යහපැවැත්ම සඳහා තියෙන පළමු පියවරයි. ඊළඟට ලිංගිකත්වය සහ මානසික යහපැවැත්මේ සම්බන්ධතාවය ගැන කතා කරමු. සෞඛ්‍ය සම්පන්න ලිංගික සම්බන්ධතාවයක් ආතතිය අඩු කරන්නත්, නින්ද වැඩි දියුණු කිරීමටත් සහ අපිට අපේ සහකරු හෝ සහකාරිය සමග චිත්තවේගීය සමීපතාවයක් ගොඩනගා ගැනීමටත් උපකාරී වේ. ඒ වගේම ලිංගිකත්වය අතරතුර අපගේ ශරීරය ඔක්සිටොසින් සහ එන්ඩෝෆින් වැනි හෝමෝන නිකුත් කරන නිසා එමගින් අපිට සතුට සහ සැහැල්ලුව දැනේ. ඉතින් ඔන්න ඔය හේතුව නිසා අඹුසැමි අතර සෞඛ්‍ය සම්පන්න ලිංගික සංනිවේදනයක් තිබීම ඉතාම වැදගත්. ගෞරවය, අවබෝධය සහ කැමැත්ත ප්‍රධාන කරුණු වශයෙන් ගන්න පුළුවන්. ලිංගිකත්වය හැම විටම පීඩනය හෝ බිය නොව සැනසෙල්ල හා සම්බන්ධතා සහ චිත්තවේගීය සහයෝගය ගෙන දෙන දෙයක් විය යුතුයි. ඒ නිසා ලිංගිකත්වයට හොඳ හා විවෘත වන තරමට මිනිසාගේ මානසික ස්ථාවරත්වය හා චිත්තවේගීය සාමය වැඩි දියුණු කරගන්න පුළුවන්. ඊළඟට කතා කරන්න යන්නේ ලිංගික දිශානතිය සහ අනන්‍යතාවය ගැන. ලිංගිකත්වය සහ මානසික යහපැවැත්ම ගැන කතා කරන විට අපට කතා නොකරම බැරි මාතෘකාවක් තමයි මේ මාතෘකාව. විෂමලිංගික, සමලිංගික, ද්විලිංගික මේ ආදී වශයෙන් විවිධ ආකාරයෙන් තමන්ගේ අනන්‍යතාවය ගොඩනගා ගත්තැයි සිටි. මේ සෑම පුද්ගලයෙකුටම තම දිශානතිය නිදහසේ හඳුනා ගැනීමට සහ ප්‍රකාශ කිරීමට අයිතියක් තියෙනවා. නමුත් මෙහි කනගාටුදායක තත්ත්වය නම් මෙම වෙනස්කම සමාජය විසින් පිළිගැනීමට අකමැති වීමයි. එවැනි වෙනස්කමක් දරන මිනිසුන්ව සමාජය තුළ වෙනස් කොට සැලකීමටත් ඒ වගේම ඔවුන්ව ප්‍රතික්ෂේප කිරීමටත් පෙළඹේ. ඉතින් මෙම අත්දැකීම මානසික සෞඛ්‍යයට අහිතකර ලෙස බලපාන අතර එය තනිකම හෝ මානසික අවපීඩනයට හේතු වෙන්න පුළුවන්. ඒ නිසා අපි සියලු ලිංගික අනන්‍යතාවයන්ට ගරු කළ යුතු අතර සෑම කෙනෙකුටම බයෙන් තොරව තමන්ව ප්‍රකාශ කළ හැකි ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කරන්න ඕනේ. ඔබ කවුදයි පිළිගැනීම සහ අන් අය විසින් එම පුද්ගලයන්ව පිළිගැනීම පුද්ගලයෙකුට මානසික සමබරතාවය සහ චිත්තවේගීය වශයෙන් සුරක්ෂිත බවක් දැනීමට උපකාරී වේ. ඉතින් අවසාන වශයෙන් අපිට තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ මේ ආකාරයට සෞඛ්‍ය සම්පන්න ලිංගික ජීවිතයක් පවත්වා ගැනීම, අන් අයගේ උපදෙස් වලට ගරු කිරීම සහ විවෘතව තමන්ගේ අනන්‍යතාවයන් සංනිවේදනය කිරීම මේ සියල්ල මානසික සහ චිත්තවේගීය සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් නිර්මාණය කරගන්න උපකාරී වන බවයි. ඉතින් අපි හොඳින් මතක තබා ගන්න ඕනේ හොඳ මානසික සෞඛ්‍යයට ලිංගික සතුට, විශ්වාසය සහ ආත්ම ගෞරවය කියන දේවල් අනිවාර්යයෙන්ම අවශ්‍ය බව. ඉතින් Youth Well YouTube channel එකේ ඊළඟ වීඩියෝ එකත් නරඹන්න අනිවාර්යෙන්ම අපේ channel එක subscribe කරලා තියාගන්න.